ඉතා පැහැදිලිව අපි කියන්න කැමති රාජ්‍ය නායකයෙක් විදියට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ඉතාම ඉහළ රාජතාන්ත්‍රික පිළිගැනීම් රාශියක් මේ මාස 6ක කාලෙදී ලැබිලා තිබෙනවා. ඉන්දියාවෙන්, චීනෙන්, ඒ වගේම රටවල් ගානක රාජ්‍ය නායකයන්ගේ උත්සවයක් තිබුණා ඩුබායි වල ඒකේ සහ ඉතා මෑතකදී වියට්නාමයේ කරන ලද සංචාරය. බුදුට වුණා මම හිතන්නේ මෑත භාගයේ ඕනෑම රාජ්‍ය නායකයෙක් ලබා දිය හැකි උපරිම ගෞරවත්වය විතරක් නෙමෙයි මම හිතන්නේ වියට්නාම් ජනාධිපතිතුමා ඒ දවස් දෙක තුනේ අපේ ජනාධිපතිතුමා එක්ක විශාල කාලයක් අපිට පේනවා ප්‍රොටෝකෝල් විතරක් නෙමෙයි ඒවා කියලා. ඒ නිසා විශාල සම්බන්ධකින් විශාල ගණනුවකින් කටයුතු කළා තිබෙනවා. ඒ නිසා අපි දකිනවා අපි අලුත් ආණ්ඩුවක් හදලා ලෝකයේ පිළිගැනීමට වේගයෙන් ලක් වෙමින් තිබෙන ආණ්ඩුවක්. මොකෝ අපි කවුරුත් ජනාධිපතිලත් එක්ක රාජ්‍ය සංචාරකයේ කට්ටිය නෙමෙයි මීට කලින්. මීට මාස 6කට කලින්. ඔය හැම කෙනාම ගිහිල්ලා තියෙනවා. එහා පැත්තේ තියෙන පක්ෂ ගොඩක් අය හැම අය. නමුත් අපේ හැම පක්ෂයක් නෙමෙයි. අපි අලුත් ජනාධිපති කෙනෙක්. එයාගේ තාත්තලා අම්මලා ජනාධිපතිලා අගමැතිලා නෙමෙයි. මේක ඔබතුමා දැක්ක ළඟදී දවස් දෙකකට කලින් ලෝක බැංකුවේ සභාපතිවරයා ලෝක බැංකුව සාරි IMF එක හරි එක වැඩ කරන එක ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වශයෙන් අපි තෝරගන්න ක්‍රමයට තමයි වැඩ කරන්නේ. නමුත් ලෝක බැංකුව ලංකා ඉතිහාසයේ කවදාක්වත් ඩොලර් බිලියනයක් ආධාර හෝ ණය දීලා නැහැ. කවදාවත් දීලා නැහැ. ඒ නිසා ලෝක බැංකුවේ සභාපතිතුමා ජනාධිපතිතුමාත් එක්ක කරපු සාකච්ඡාවේදී ඔබතුමා දන්නවා අපි ඒවා මීඩියා කැම්පේන් කරගෙන දැන් ඕක කලින් හිටපු ජනාධිපති වුණා නම් අද මෙතන පාර්ලිමේන්තුවේ ඇවිල්ලා මේකේ දෙවනත් කරලා ලෝක බැංකුව සභාපතිත් එක්ක මිලියන් 100ක් හරි හම්බුණා. ඔබතුමා දන්නවා ඩොලර් බිලියනයක්. සරල නෑ මොනවාද ඩිජිටලයිසේෂන්, ටුවරිසම්, උතුර නැගෙනහිර සංවර්ධනය මේ හැම දෙයකට. ඔබ අපි අධ්‍යාපනයටත් මුදල් ඉල්ලලා තිබෙනවා. ඒ නිසා ලෝක බැංකුව සාමාන්‍ය රජයකට ණය දෙන්න පදනම මොකක්ද? අදූෂිත බව. ලෝක බැංකුවේ ප්‍රතිපත්ති වල ගැටලු තිබෙන්න පුළුවන් විවිධ තත්ත්වයන්. හැබැයි ඒවා තීන්දුව වෙන්නේ ඒ පවතින රටේ ආණ්ඩුව එක. පවතින රටේ ආණ්ඩුව හොරකම් කරනවා නම් ඒකේ ඇමතිවරු උනන්දු නැතිනම් කරු කතාන සභාපතිතුමනි රටේ දේවල් ගැන. ඒතර ලෝක බැංකුවේ ඉන්නේ සාමාන්‍ය නිලධාරීන්. ඒගොල්ලොත් ඒකටම හරියන්න බැට් කරනවා. ඒ නිසා ඩොලර් බිලියනයක් අද මේ කොර වෙලා තියෙන්නේ ඒකයි. සමහරු ඉතින් ඉන්නවනේ මේ ලෝක බැංකුව IMF එක තමන්ගේ අම්මගේ තාත්තගේ හම්බෙච්ච බූදලේ කියලා. අපි දන්නවා කරු සභාපතිතුමනි අපි බලන්න ජනාධිපතිතුමා සමාජවාදී වියට්නාමයේ එක්ක අති විශාල සංචාරයක් කරලා ඒකෙත් මම හිතන්නේ බිලියන් ගානක ආදායකුත් ලැබෙනවා අපේ මම හිතන්නේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයට. ඒකෙන් ඇවිල්ලා ප්‍රයිවට් ජෙට් එකක් දුන්නා මේ ජනාධිපතිතුමාට. ඇත්තට මේකේ මුල්ම සාකච්ඡා වියට්නාම් තානාපතිතුමා මේක සමත් කළේ මම මුල්ම කාලේ. ඒ තුමියට මම කොහොමද ජනාධිපතිතුමා ඡන්ද දාන්න ඉන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා පස්සේ ඔවුන් තමයි ප්‍රයිවට් ජෙට් එක ක්ලාස් කරලා එවන්නේ. ලෝක වෙසක් උත්සවයට ආරාධනා කරන ඒගොල්ලෝ. ඒ නිසා ප්‍රයිවට් ජෙට් එකක් දීලා වියට්නාමයේ සමාජවාදී රාජ්‍යයෙන් ඇවිල්ලා ඊළඟ දවසේ උදේ ලෝක බැංකුවේ සභාපති හම්බෙන්නේ. අපි දන්නවා හැම කෙනෙක්ම වැඩ කරන්න අපේ මාතෘභූමියේ යහපත. ඉතින් ඒක තමයි දැන් මේ තියෙන විරුෂියාව. ඒක තමයි දැන් මේ තියෙන මේ දරා ගන්න බැරිකම. IMF කන කිව්වා. ඔව් අපි IMF එකත් එක්ක යන්නේ ඒක අපි එනකොට තිබිච්ච කිවිසුම. අපේ කිවිසුම වෙනස් කරන්න බැරි බව කිව්වා. මුලින් අපි කිව්වා IMF කිවිසුමක් නැතිනම් නීත්‍යානුකූල තත්ත්වයක් නැතිනම් අපි වෙනස් විදිහකට යනවා කියලා. නමුත් IMF ගිවිසුම අත්සන් කළ තිබෙච්ච නිසා සහ රනිල් වික්‍රමසිංහ මේ රටේ IMF ගිවිසුම නීතියක් කළා ගරු සභාපතිතුමා. ඒක හරි කියපු ආර්ථික ඔස්තාත්ලා තියාගෙන තමයි අද උදේ මෙතන විපක්ෂයේ නායකයෙක් ලොකුවට කතා කරේ මේ IMF එකෙන් විදුලි බිල මේව කරලා තියෙනව නේද කියලා. මේ එයාගේම ගෝල ආර්ථික පිළිබඳ ඉන්න ගෝලයා. එයා තමයි IMF එකට වැඳගෙන ගියේ. දැන් මාල්දිවයිනේ හදන්න යන ඉකොනොමික් සෝන් එකක් ගැන කියනවා. ඔබතුමා දන්නවා මාදිවින ටූරිසම් වලින් අපිට වඩා ගොඩක් උඩින් ඉන්නේ. නමුත් මාදිවිනේ තියෙන ඩොලර් ක්‍රයිසිස් එක ලංකාවට වඩා බරපතලයි. මාදිවින ආණ්ඩුව ලංකාවෙන් ණයිලලා තියෙනවා. ඒක මේ පැත්තේ ඉන්න ව්‍යාපාර කරන මැති අමතුරු දන්නවා. මාදිවිනේ අති විශාල ඩොලර් ක්‍රයිසිස් එකක් තියෙනවා. ලංකාවේ වැඩ කරන මිනිසුන්ට පඩි ඒවා ගන්න අමාරුයි මේක. අපි මාදිවිනේට උදව් කරනවා අපිට සහෝදර රාජ්‍යයක්, අපේ ආසල්වැසිම රාජ්‍යයක්. අපි කවදාවත් ලෙට් ඩවුන් කරන්නේ නැහැ. නමුත් ඇත්ත කතාව මොකක්ද? දැන් මාදිවිනේ එහෙමයි ෆ්‍රී ඉකොනොමික් සෝන් හැදුවටම එන්නේ නැහැ. එම්ප්ලොයිස්ලා එන්න ඕනේ. එම්ප්ලොයිස්ලා තියාගන්න පුළුවන් රටකට. ඒ නිසා බිල්ලෝ මවන්න අවශ්‍ය නැහැ. අපි ආණ්ඩුවක් වශයෙන් ඒවට හොඳ සූදානමක ඉන්නවා. ඒ වගේම අපි නියෝජ්‍ය මුදල් ඇමතුමා අපි රාජතාන්ත්‍රික වැඩ කරන්නේ. මම දැක්ක කවුද කියනවා ට්‍රම්ප්ගේ ඩිපියුටි වයිස් ප්‍රෙසිඩන්ට් එනවා ඉන්දියාවට. ඒ ආසේ ගිහිල්ලා අපේ අගමැතිතුමියට බැරිද නිකන් කතාවක් ඉල්ලගන්නේ. ගරු කතානා සභාපතිතුමනි මේ ගෙදර යන ගමන් ඇමරිකාවේ උපජනාධිපතියා ලෝකේ කුඩාම රාජ්‍යයකවත් කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. අනික අපි ලංකාවනේ අපිට පෞරුෂයක් නැද්ද? අපේ අගමැතිතුමිය නිකන් යවන්න කොරිඩෝර් එකේ ගිහිල්ලා කතා කරන්නේ. ඒ රනිල්ලට පුරුදු දෙයක්. රනිල්ලා හිතන්නේ එහෙම. ඒසානේ රනිල් වික්‍රමසිංහ කිව්වේ ට්‍රම්ප් තරහවයි කියලා මේ පාස්කු ප්‍රහාර ගැන අපි වෙනම පරීක්ෂණ කරනවා. ඒ දීන බව. අපේ එහෙම දීන බවක් නැහැ. අපි කෙලින් කතා කරන්න ඕන නායකයෙක්. අපි ඇත්ත කතා කරනවා. ගරු කරනවා පෞද්ගලිකව හැම කෙනාටම ඉලෙක්ටඩ් නම් ගරු කරන එච්චර. නමුත් අපි ලංකාවට පොඩි වෙන්න පුළුවන්, ලොකු වෙන්න පුළුවන්. නමුත් මේකම අපේ රට. අපි මේක කාටවත් යට කරන්නේ නැහැ. පුළුවන් දෙයට පුළුවන් කියනවා, බැරි දෙයට බෑ කියනවා. අපිට ඒක ලේසි කියන්න මොකෝ අපිට කිසිම කොන්දේසියක් නැහැ. සල්ලි පැත්තෙන් අනිත් පැත්තෙන් අපිට ජනවරම දීලා තියෙනවා. ඒ නිසා අපි ආර්ථික වශයෙන් ආර්ථික ස්ථාවර කරලා තිබෙනවා. ආර්ථික ඉස්සරහට ගෙනියනවා ලස්සනට.